ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ මෑතකදී ලංකාවේ සමාජ මාධ්‍ය වගේම ප්‍රවෘත්තිවලත් ලොකු කතාබහ ගැටි කරපු චරිතයක් ගැන. ඔව් ටීචර් අම්මා කියලා කියන හයේෂිකා ප්‍රනාන්දු. හරියටම හරි. ඇයගේ අර හරිම වේගවත් ජනප්‍රියත්වය ඊට පස්සේ මතුවුණු මතභේද අර VIP පොලිස් ආරක්ෂාව වගේ දේවල්. අර පහර දීමේ චෝදනාවත් එක්කම ඔව්. ඉතින් මේ හැමදේම මේ කීර්තියම කෘත්‍රිමව හදපු එකක්ද කියන සැකය ගැන විග්‍රහ කරන මූලාශ්‍රය කිහිපයක් තමයි අද අපි මේ ගැඹුරින් බලන්න යන්නේ. අපේ අරමුණ මේ සංසිද්ධිය පිටුපස තියෙන කාරණා මොනවද මේ මතභේද මේ අසාමාන්‍ය රටාවන් මොනවද කියලා මූලාශ්‍රය ඇසුරෙන් හොයලා බලන එක. ඇත්තටම මේක සාමාන්‍යයෙන් අපි දකින විදිහේ දෙයක් නෙවෙයි නේද? කොහෙත්ම නෑ මේකනේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කෙනෙක් ජනප්‍රිය වෙන්න සාමාන්‍යයෙන් අවුරුදු ගාණක් යනවා. විශ්වාසය, ප්‍රතිඵල, කීර්තිය ඒ ඔක්කොම ටිකෙන් ටික ගොඩනගෙන්න ඕන. ඒත් මෙතන එහෙම නෙවෙයි. හරිම කෙටි කාලයක්. ඔව් අසාමාන්‍ය විදිහට ප්‍රසිද්ධියක් ලැබෙනවා. මූලාශ්‍රත් කියන්නේ මේ වේගවත් නැගීම අන්න ඒකම ප්‍රශ්නයක් කියලා. ඒ වේගවත් ප්‍රසිද්ධියත් එක්කම එන අනිත් කාරණේ තමයි අර ප්‍රචාරණ ව්‍යාපාරයේ විලාසිතාව. හරිම මොකද සිනිමාත්මකයි නේද? අන්න ඒක අර ලොකු දැන්වීම් සුකෝපභෝගී වාහන පසුතල හරිම ඉහළ පිරිවැයක් දරන දේවල්. සාමාන්‍ය ටියුෂන් ගුරුවරයෙක්ගේ ප්‍රචාරණයක් වගේ නෙවෙයි. ඉතින් කොහොමද මේ සල්ලි කියන එක තමයි ප්‍රශ්නේ. ඒක තමයි මූලාශ්‍ර මතු කරන ලොකුම ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්න මැද තමයි 2024 ජූලි වල අර සන්නද්ධ පොලිස් ආරක්ෂාවක් එක්ක වීඩියෝ එකක් එලෙට එන්නේ. ඒකින් ලොකු ආందోලනයක් ඇති වුණා නේද? අනිවාර්යයෙන්ම. ඉතින් හිතන්නකෝ උපකාරක පන්ති ගුරුවරයෙකුට ඔය වගේ VIP ආරක්ෂාවක්. ඒක හරිම අසාමාන්‍යයි. පස්සේ පොලිසිය කිව්වා නේද ඒක නිල වශයෙන් දුන්න එකක් නෙවෙයි කියලා. ඔව් කිව්වා. හැබැයි එතකොට සැකේ තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ මේක හිතාමතා කරපු දෙයක්ද අවධානය ගන්න හදපු ප්‍රචාරණ උපක්‍රමයක් වගේ. ඒ සැකේ තමයි මූලාශ්‍රවල තියෙන්නේ. ඔය සිද්ධිය වල වැඩි දවසක් යන්න කලින් අගෝස්තු වල අර පහර දීමේ චෝදනාව එනවා. තරුණයෙකුට පහර දුන්නා කියලා? ඔව්. එතකොට නීතිය ක්‍රියාත්මක වෙන විදිහ ගැනත් ලොකු ප්‍රශ්න මතුවුණා. මූලාශ්‍ර කියන විදිහට චෝදනාව ආවට පස්සේ වහාම අත්අඩංගුවට ගත්තේ නෑ නේද? පස්සේ ටික කාලෙක ප්‍රසිද්ධියත් පේන්න හිටියේ නෑ නේද? ඒ නිසා කට්ටිය එක එක කතා කිව්වා. අනික ඇගේ අධ්‍යාපන සුදුසුකම් ගැනත් පැහැදිලි බවක් නෑ, විනිවිද භාවයක් නෑ. ඒකත් මුලාශ්‍රවල කියවෙනවා. ඉතින් මේ ඔක්කොම දිහා බලද්දි මේ ජනප්‍රියත්වය ඇත්තක්ද නැත්නම් හදපු එකක්ද කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ වෙලා කියන්නේ නේද? ඔව්. අර ඇස්ට්‍රෝටර්ෆින් කියන කතාවකුත් තියෙනවනේ. ඒ කියන්නේ සමාජ මාධ්‍යවල ව්‍යාජ ගිණුම් වලින් සංවිධානාත්මකව ලොකු සහයෝගයක් තියනවා වගේ පෙන්වන එක. හරියටම හරි. අර අසාමාන්‍ය විදිහට ෆොලෝවර්ස්ලා වැඩි වෙන එක, අර හයි ප්‍රොඩක්ෂන් කන්ටෙන්ට් ඒ ඔක්කොම මේ සැකේට පොහොර දානවා. මූල්‍යමය පැත්ත ගන්නත් ප්‍රශ්න තියෙනවා නේද? අනිවාර්යයෙන්ම. මේ වගේ සුඛෝපභෝගී ප්‍රචාරණයක්. ඒ කියන්නේ අර මිලාදික කාර්, ලොකු තැන්වල කරන දැන්වීම් සාමාන්‍ය ටියුෂන් ආදායමකින් ඔක කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. ඒතකොට සැකේ යන්නේ. මුදල් විශුද්ධකරණය වගේ දේවල් වලටද එහෙම නැත්නම් වෙන නීති විරෝධී මූලාශ්‍ර තියනවද කියන එක මූලාශ්‍ර ප්‍රශ්න කරනවා. එතකොට අර පොලිස් ආරක්ෂාව ඒකට බලවත් සම්බන්ධතා තිබ්බනා එතකොට ඇයි පහර දීමේ චෝදනාවේදී ඒ බලය පාවිච්චි නොකලේ කියන එකත් පරස්පරයක් නේද? ඒකත් මූලාශ්‍ර මතු කරනවා. මිනිස්සුන්ගේ අදහසුත් දෙකට බෙදිලා වගේ නේද? ඔව්. සමහරු කියනවා යා මාධ්‍යවල ගොදුරක් ඊර්ෂ්‍යාව නිසා මෙහෙම වෙනවා කියලා. අනිත් පැත්තෙන් අර Reddit වගේ තැන්වල බලද්දී ගොඩක් අය ප්‍රශ්න කරනවා සුදුසුකම් ගැන, සල්ලි කොහෙන්ද, නීතිමය ප්‍රශ්න වලට මොකද වුනේ කියලා. විනිවිද භාවයේ ඉල්ලනවා. ඇත්තටම. ඉතින් මේ ටීචර් අම්මා කතාව ඒක තවම හරියට විසඳ ගන්න බැරි ප්‍රහේලිකාවක් වගේ තමයි මූලාශ්‍ර වලින් පේන්නේ. හදිසි නැගීම, අර අභිරහස් ආරක්ෂාව, චෝදනා සුදුසුකම් ප්‍රශ්න, සල්ලි ප්‍රශ්න, උත්තර වලට වඩා ප්‍රශ්න තමයි තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම අහගෙන ඉද්දී අන්තිමට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. මොකද්ද? මේ සමාජ මාධ්‍ය යුගයේදී කෙනෙක්ගේ ප්‍රසිද්ධ ප්‍රතිරූපයයි ඇත්ත තත්වයයි අතර වෙනස හොයාගන්න එක කොච්චර අමාරුද කියලා නේද? විශේෂයෙන්ම අන්තර්ජාලයෙන් හදන ඉමේජ් එකක් කොච්චර දුරට විශ්වාස කරන්න පුළුවන්ද කියන එක මේ සිද්ධින් හොඳටම හිතන්න පෙළඹෙනවා. ඇත්ත. ඒක ලොකු ප්‍රශ්නයක් අද කාලේ.